අඩි මොකක්ද ඒ අප්ඩේට් එක? මම මේ කලින් දැකලා නැහැනේ. අඩි පත ගහක් හම්බුණා. අපි මේක ඩවුන් දාගෙන ඉමු. හෙලෝ ෆ්‍රෙන්ඩ්ස්. අදත් ඕගොල්ලෝ එකතු වෙලා කැප්ටන් කවි YouTube නාලිකාවත් එක්ක මං කිව්වා අප්ඩේට් පෙන්නන්නම් කියලා. මේ තියෙන අප්ඩේට් ඔය අයි අකුර වගේ අයිකන් එකක් තියෙන අන්න එකෙන් ගන්න තියෙන්නේ. මේක ප්ලේ කරන්න අපි යන් දෙවෙනි ඉවරෙච්ච තැනින් ආව පටන් අරන් ෂිප් වර්ක් එකේ අපිට අද බඩමුට්ටු වගේකුත් හදා ගන්න තියෙනවා. ඒවත් හදාගමු. ඊටත් කලින් නැව ලෙවල් 2 දාන්නේ 3 දාන්න තියෙනවනේ. අපි නැව ලෙවල් 3 දාලිමු ඉස්සෙල්ලා. ක්‍රේට් එකේ වැඩන්නේ. අපිට සීට් තුනක් තියෙනවා. ඒක පැලවෙන්න ගහලා අපි යන් ඉස්සරහට. අද අපිට වැඩ ගොඩක් තියෙනවා. මං ඒ ටික කට් කර කර හදන්න. අපි යන් අන්නර පේන දූපතට. ඔය තියෙන්නේ කෝල්. මේ තියෙන අයන්. ගෝල්ඩ් කියලා වටින පා අයන් තියෙන්නේ. ඉතින් මීට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා අයන් ගන්න. මෙහෙම මෙල්ට් කරලා ගත්තාම එක අයන් එකයි හම්බෙන්නේ. අපිට අයන් දෙක ගන්න ක්‍රමයක් තියෙනවා. ප්‍රෝ ටිප් එක මං කියලා දෙන්නම්. ඒවා අපෙන් විතරයි ඉතින්. පත ගහක් හම්බුණා. අපි මේක ඩවුන් දාගෙන ඉමු. අප්පට සිරි. නැගපියෝ. ලොකු ලොකු ගස් වලට ටාගට් කරනද පොඩි පොඩි ගස් වලට ටාගට් කරමුනේ. ලේසියිනේ එතකොට. අපි එන රිසෝසස් එකතු කරන වැඩේට බහිමු. බුදු අම්බේ අයන් ගොඩ. මීට වඩා අයන් තියෙනවා මයින් අයිලන්ඩ් එකේ. ඒ කියන්නේ මයිනින් කරන්නම වෙන් වෙච්ච අයිලන්ඩ් එකේ මීට වඩා අයන් කෝල් තියෙනවා. අපිට ෆයිනෑන්ස් එකක් හදාගන්න ගල් 8ක් ඕනි. මේක පොඩ්ඩක් පත්තු කරගනිමු. නැත්තම් එළිය මදි. මේකේ අප්ඩේට් දෙන්න මොනවද ඕනේ? අයන් 8යි, ලයින් 8යි, රෝප් 8යි, ප්ලැන්ක්ස් 20යි. ප්ලැන්ක්ස් 20ක් හදාගනිමු අපි. අයියෝ වැරදි බටන් ටච් වෙනවා අප්පා මට. උදේවරු වගේ පෙන්වන්න මේක හවස් වෙලානේ තියෙන. දැන් රෑ වෙලා හෙට බහිනකොට මේ තියෙන්නේ මයින් කරන තැන. අඩි මොකක්ද ඒ අප්ඩේට් එක? මම මේ කලින් දැකලා නැහැනේ. අඩි ඇත්තටම කියන්නේ මම මේක කලින් දැකලා නැහැ. මම මේ ගේම් එක ප්ලේ කරා කියලා කිව්වනේ. මම මේක කලින් දැකලා නැහැ. අට්ටඩඩු මොකද්ද මල්ලි මේ? ඈ රතු පාට බෙරිස් වලට හෙල්ත් එක නගිනවා පටස් ගාලා. ඒක මතක් කරනවා. මම කිව්වේ
මට මතක හැටියට එහෙනම් අපි යන්න ඕනි අර මොකද්ද කහපාට පෙට්ටිය. ආපෝ ජෙස්ට් අප්පා මේවත් එක්ක එපා වෙනවා. මෙන්න මේක නම් මතකයි තිබ්බා කියලා. ඒ කියන්නේ මෙතන අම්මට සිරි මේ දූපතේ කවුරුහරි ජීවත් වෙන්න try එකක් දීලා තියෙනවා, full try එකක් දීලා තියෙනවා. හරි ගිහලා නෑ වැඩි. අම්මට සිරි මෙන්න නිදානයක් හම්බුණා අපිට. මං කිව්වනේ මේ සීරීස් එක මං දිගටම කියනවා කියලා. කිව්වොත් කරන්න ඕන අනිවාර්යෙන්. ටෝච් එක හැදුවේ නැත්නම් ඒක නම් මම පස්සේ කියන්නම්. බොස් ෆයිට් එක වෙලාවේදී. අපිට පොඩි කපටි වැඩකුත් කරන්න තියෙනවා. මේ කපටි වැඩේත් අපි කරගෙනම බොස් ෆයිට් එකට රෙඩි වෙලා යම්. සෝඩ් එකක් හදාගෙන පිකෙක්ස් එකක් හදාගෙන එහෙම යම්. නිකන් මේ වැද්දෝ වගේ කොහොම දූරෙක් එහෙම ඉඳලා මට කෙලින්න આવොත් මාත් බය නෑ. මාත් අනිත්තර ගහන දැන් ආවුද තියෙනවනේ. කොරගත්තේ මූණට ගහන්න කියලා මතකද? අම්මේ වැටේද නෑනේ. මේ කොහෙද මේ රින්ගුයි? මෙහින් යන්න ඕනේ නේ. මේක නේ මම වැරදි අයිලන්ඩ් එකට ඇවිල්ලා තින්නේ. අන්නේ අයිලන්ඩ් ඔෆ් යුනිටි. මට මතක හැටියට. මයිනින් කරන්න වෙනම පොට් එකක් තියෙනවා. මෙතින් ස්ටෝන් අයිලන්ඩ්. සෝරි මට වැරදුනා. ස්ටෝන් අයිලන්ඩ් එකට අපි යන්නේ මේ ඇඩ් එකක් බලලා. මේ තියෙන පොට් එක. මේක තමයි මෙච්චර ළම මෙහෙව්වේ. මේ බෙරිස් කනකොට කොළ පාට එකක් යනවා. බය වෙන්න එපා ඔයගොල්ලෝ. මුකුත් වෙලා නෙමෙයි. අතින් කඩනකොට එකයි හම්බෙන්නේ. නයිෆ් එකෙන් කඩනකොට 3ක් විතර හම්බෙනවා. මං කිව්වේ මේක ගැන තමයි. අපි හදාගෙන ඉන්ෆර්නන්ස් එක. හදලා. කොහොද අපේ රාෆ්ට් එක මේ තියෙන්නේ? රාෆ්ට් එක හරියේ එන්න ළඟම මෙන්න මේ රොටේට් හරි. ඔහොම. මේක දැන් මේ පෙන්නනවා අපිට අයන් හදන්න පුළුවන් ක්‍රම. මේකේ ලේසිම ක්‍රමය තමයි මේ අයන් බ්ලොක් එකකුයි 4කුයි දාලා කෝල් 4කුයි දාලා හදන එක. මං අයන් බ්ලොක් අරන් එනවා. මෙහි කෝල් තියෙනවනේ. මෙහි කෝල් තියෙනවා. කෝල් තියෙනවා. මෙහි මම අයන් ටික අරන් එන්න. උදේටම මේකේ ලස්සන බලන්න. මාර ලස්සන දූපතක් මේක ස්ටෝන් අයිලන්ඩ් කිව්වට මාරම ගති මේක. හරි එහෙනම් අපි අයන් ටිකත් අරගෙන දැන් තියෙන ටික අපි මෙල්ට් කරගමු. 2යි 4යි කෝල් ඉවරයිනේ. කෝල් ඉවරයි. මන්නේ ගමු 4. මන්නේ නෙමෙයි නයිෆ් එක උන්දි. උදේ වරුවක එන්නම් කියලා කිව්වට උදේ වරුවක එන්න බැරුණා අනේ. හරියට try එකක් දෙමු උදේ වරුවක එන්න. මට දැන් ඕනි 8ක් කෝල්. 1යි 2යි 3යි කෝල් වල කඩාගෙන ෆයිනෑන්ස් එක ගාවිදි හම්බ වෙමු. හරි හදමු. හරි අපි ෂිප් වර්ක් එකට ආවා. අන්න ගෝල්ඩන් චෙස්ට් එකක් තියෙන. අපි ගිහිල්ලා පොඩ්ඩක් බලමු ඒක. හරි කට්ටිය ඔන්න ගෝල්ඩ් බ්ලොක් 10කුයි බඩ මුට්ටු වගේක් හම්බුණා. හරි
ගෝල්ඩ් බ්ලොක් 10කින් අපිට මොනා කරන්නද? වැඩක් තියනද ගෝල්ඩ් බ්ලොක් 10කින් අපිට මොනාරි හදන්න ඇති. ඕන්න. ගෝල්ඩ් හැවක්. එන යම බොස් ෆයිට් එකට. මේ තියෙන ඩෙසර්ට් එක. ඩෙසර්ට් අයිලන්ඩ් එක මේ තියෙන්නේ. අපි ඉස්සෙල්ලා ගිහිල්ලා අන්නාසි ටිකක් කඩාගෙන ඉමු. මොකෝ අපි යන්නේ බොස් ෆයිට් එකකට අපිට කන්න ඕනි. අපි ගුටි කනවා. එතකොට අපිට ඕන වෙනවා මේවා අන්නාසි. වැඩි ඕනේ අන්නාසි 3ක් තිබ්බනම් ඇති අපිට. මහා ලොකු බොසෙක් නෙමෙමු. ස්ක්‍රීන්ෂොට් එකක් ගා ගන්න ඕන ෆ්‍රෙන්ඩ්ස්. ඉස්සරහට දාන්න මට. අපි රිවෝඩ් එක අරන් ඉමුනේ ඉස්සෙල්ලා. අපි තෑග්ග මේක ගෙයක් වගේ පේනවලු. මේ ගෙයක් නෙවෙයි මේ නැවක් හොඳේ. මෙහින් යා පටින් යා. අතනරු සමතලා වෙලා ඉන්නේ. ਉਹ එකපාරම නැගිටින්නේ. නැගිටලාද? නැගිටලා නෑ. මෙහින් යා. ඒක කෝකටත් ගුණයි යකට. මං කරන විදිහට කරන්න පුළුවන්. ඕකට කැමති විදිහකට කරන්න පුළුවන් ඉතින්. මගේ කිසිදු බල කිරීමක් නැහැ. දැන් හાર્ඩ් එකත් එක ඩිග් ගන්නවා. බොස් ෆයිට් එකට ඇවිල්ලා තියෙන සෙල්ලන්නේ නැහැ. තාම නැද්ද බං? මේ තියෙන බිග් චෙස්ට් එකක්. අපිට ලයින් දෙකක් හම්බ වෙනවා මෙතනින්. අන්න මං හොයාගෙන ආපු එක. අයන් නයිෆ් එක. ස්ටෙයා හම්බ වෙනවා. හරි ඉඩමදි. භාගයක් මේක දාන්න. අපිට කැමති නම් චෙස්ට් එක කඩාගෙනත් ගෙනියන්න පුළුවන්. යම්බාන් ඉස්සරහට. මෙහි ඉඳා කාපා මැරියා හරි ඉවරයි. මූ මහලුක බොසෙද්ද බා ඊයා මොකෙද්ද පොඩියුම් මට මේ සෑඩ් වලින් වැඩක් නැහැ. ගල් කැට දෙකකුයි වැලි වගේකුයි හම්බුණා එච්චරයි. ලයින් දෙක නම් වටිනවා. හරි අපි යන් ටක් ගාලා ෂිප් වර්ක් එකට. හරි මම ඔෆ් ටු කැමරා ටිකක් හොයාගත්තා. මගේ ස්ක්‍රීන් රෙකෝඩරේ අවුල් දෙන්න ගත්තා. මම මේ අතරේ ටිකක් හිටවලා තිබ්බේ. මේ තව අපිට දෙකයි ඕනේ වෙන්නේ. මේ කඩමුනේ. කඩලා අපේ අප්ඩේට් එක දීලා ඉතුරු අයිලන්ඩ් එක අන්ලොක් කරගෙන ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු. නැව අප්ඩේට් කළෙමු. ඊට කලින් අපි නැව අප්ඩේට් කළෙමු. මේ වීඩියෝ එක කොච්චර දිගුණොත් මට වැඩක් නැහැ. මේ නැව අප්ඩේට් කරගන්න බැරි වුණොත් මේ ගේම් ප්ලේ එකෙන් වැඩක් නැහැ. 14ක් තියෙනවා.
තව දෙකක් ඕනිලු. මොකෝ කරන්නේ? එතකොට මංගා සීඩ් එකයි තියෙන්නේ. අපි මේ අයිලන්ඩ් එකේ බලමු පොඩ්ඩක් තව තියනවාද කියලා. මට මගහැරිච්ච ඒවා. තව සීඩ් දෙකක් තිබ්බා මංගාව. මේ තියෙන්නේ ෆ්ලැග් සීඩ් තමයි. ඔය ෆ්ලැග් සීඩ් තමයි. වෙලාව හොඳයි. මම එකක් ගැහුවනේ මෙතන තිබිලා. මගේ අතේ තිබිලා එකක්. හතයි තියෙන්නේ. තව එකක් කඩන්න ඕනි. මං කියන්නේ මම මේක එකපාරක් කියලා තිනවා මේ එකක් වැඩිපුර ගන්න ඕනේ නැත්තම් මේක හරියන්නේ නැහැ කියලා. හරි. නාස්ති නෝනේ. හරි. දැන් හරි. දැන් ඉඳ නාස්ති වෙන්නේ නැහැ. මේ සෑන්ඩ් බ්ලොක් මොකටද මන් තියන් ඉන්නේ මට ගහන්න ඕනේ ඔක්කොටම ඉස්සෙල්ලා. ග්‍රාස් මේ ලීව්ස් උයි ඔක්කොම ටික මං ගහනවා. හරි දැන් තුන්වෙනි අප්ඩේට් එක දෙමු. අප්ඩේට් කරා. දැන් නියමයි ආ. මේ තියෙන්නේ රුවල් ඉරියගේ නෞකාවේ නියමුවා නේද? නෑ රුවල් තියෙනවා නියමයි ආ. ලස්සනයි. දැන් අපිට ලයිට් හවුස්, හිල් හවුස්, ෆෝල්ඩඩ් කේව් කියලා තියෙනවා. මම ඔයාලට පෙන්නනවා කියලා කිව්වා ස්ටෝන් අයිලන්ඩ් එක ලස්සනයි කියලා උදේට. හරි අපේ මේ සීරියස් එක ටික කාලෙකින් දැන් තව එපිසෝඩ් එකකින් වගේ එකකින් හරි දෙකකින් හරි වගේ ඉවර වෙනවා. ඉතින් මොකද හිතෙන්නේ මේ එපිසෝඩ් එක ගැන? අන්න අතරම් මෝරෙක් ඉන්නවා. හෙල්ත් එක මදි නැත්තම් කෙලින්න තිබ්බා ගිහිල්ලා. මේ තියෙන ලස්සන අපේ ස්ටෝන් අයිලන්ඩ් එක. මේ ඔක්කොම ඉතින් අපේ වගේ තමයි. මේ වගේ කවුරුත් අයිතිකාරයෝ නැහැ. මේ තියෙන ඩර්ට් හොඳේ. ඩර්ට් තියෙනවා. මෙතන ලස්සන ආච්චියක් වගේ එකක් තියෙනවා. අර එහෙ පැත්තට යන්න පුළුවන්. මං හිතන්නේ එහෙත් ඉන්න බොසෙක් නේ. අන්න ඌ වැටුණා. කොයිද අතට දාගුනේ? මේ ගේම් එකත් අර ඩයිනෝසෝර් අයිලන්ඩ් එක වගේ තමයි අප්පා හෙන බග් වැඩි. මේ ලස්සන අයිලන්ඩ් එක මේක මාරෙදි ඉඩ තියෙනවා. අපිට ගියක් හදන්න අවශ්‍යතාවයක් නැහැ. මොකෝ අර හිල් හවුස් කියන එකේ ගියා මම පෙන්නන්නම්. මේ හැම එකකටම මම යනවා. ගිහිල්ලා තමයි මේක නවත්තන්නෙත් මම. මම එහෙම ලේසියෙන් එපිසෝඩ් එක නතර කරන කෙනෙක් නම් නෙමෙයි. එපිසෝඩ් යන්නේ මොකද මේ සීරීස් එක නතර කරන්න නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ ලස්සන තැනක් තියෙනවා හිල් හවුස් එකේ. අයන් කෝල් පිරිලා මේ වගේ. අපිට අවියාවුද හදා ගන්න ඕනෙත් නැහැ. ඉතින් ඒකට යන්න මහා ලොකු මේ ඩේන්ජරස් එකක් නැහැ ඒකේ. ඒ වුණාට මම හිතුවා මේ ගේම් එක සම්පූර්ණයෙන් නයිෆ් එකකින් ගේම් එක ඉවර කරලා මේ සීරියස් එකම ඉවර කරලා දාන්න. මේකේ ක්‍රියේටිව් මොඩ් නැහැ. ක්‍රියේටිව් මොඩ් තිබ්බත් අපිට ප්ලේ කරන්න බෑ. මම පෙන්නන්නම් පොඩ්ඩක් ඒකත් පෙන්නලා මම මේක නවත්තන්න. ඉස්සෙල්ලා ගමු ස්ක්‍රීන් ෂොට් එක. හරි ලස්සනට වැදුනා. මට යන්න ඕනි දැන් අයිලන්ඩ් ඔෆ් වයින් කියලා එකක් තියෙනවා. ලස්සන සද්දයක් තියෙන ලස්සන සවුන්ඩ් එක. මම ඔයාලට පෙන්නනවා කියලා කිව්වේ මෙන්න මේක. ක්වික් සේව් දෙමු. මේන් මෙනු ගිහිල්ලා මම ඔයගොල්ලෝ ක්‍රියේටිව් මොඩ් එක පෙන්නන්න. ක්‍රියේටිව් වර්ල්ඩ්. හරි. ඕක කොහොම මෙතන තියෙන අපිට බයෝම් එක. අපි ස්නෝව් දෙමු. ස්නෝව් දීලා හරි ප්ලේ දෙමු. අපිට එකෙන් කැමති බයෝම් එකක් තෝරගෙන අපිට කැමති විදිහකට ප්ලේ කරන්නත් පුළුවන්. මේ ක්‍රියේටිව් මොඩ් එක අර සර්වයිවල් මොඩ් එකට කිසිම සේත්ම සම්බන්ධ නැහැ. මං කිව්වේ මේ අපි ගාව නැහැ මේවා. අපිට මේක පියාඹන්නත් පුළුවන්. පියාඹන්න බැරිද? පියාඹන්න පුළුවන්. මට මතකයි මම මේක පියාඹුවා. මේ ස්නෝ බ්ලොක් තියෙන්නේ. මේ මට පෙන්නන්න ඕනේ මේකයි අරකයි කිසි සම්බන්ධයක් නැහැ. තේරුණාද දැන් ඔයගලන්ට? හරි. මට දැන් ක්‍රියේටිව් මොඩ් එකෙන් කොහොමද නැහැ මම මේක
සර්වයිවල් මොඩ් එක ගහලා ඉවරයක් කරලා දාන්න තමයි මගේ බලාපොරොත්තුව. මං කන්ටිනියු දීලා ෂිප් වර්ක් එකට යනවා. ෂිප් වර්ක් එකට ගිහිල්ලා නැත්තම් ස්ටෝන් අයිලන්ඩ් එකේම මගේ ගේම් ප්ලේ එක අවසන් කරනවා. එක්ක ෂිප් වර්ක් එකට යන්නේ මෙච්චර හදලා මේ මම දැන් යන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඇඩෝන් මයින් එකට ගියා. අයිලන්ඩ් ඔෆ් යුනිටි යන්න ඕනි. ඩෙසර්ට් අයිලන්ඩ් එකට ගියා. ස්ටෝන් අයිලන්ඩ් එකට ගියා. එතකොට අපිට තියෙනවා අයිලන්ඩ් 1 2 3 4 5ක්. අයිලන්ඩ් 5ක් තියෙනවා යන්න. අපි අයිලන්ඩ් පහම එකම එපියකින් දාලා මේ සීරියස් එකම ඉවර කළා. දැන් එපිසෝඩ් 3කින් මට මේ සීරියස් එකම ඉවර කරගන්න පුළුවන් වෙනවා. මේකේ රහසක් තියෙනවා, ලොකු රහසක්. මම ඕක දාන්නම් ඕගොල්ලන්ට. ඒ කියන්නේ රහස කියන්නම් මම ඕගොල්ලන්ට. මේකේ අන්නාසි සීඩ් හදන්න පුළුවන්. ඒක ඕගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැත්තම් මේක මේ අන්නාසි ඉදිරියට නැති වුණොත් අපිට මොකද වෙන්නේ කියලා මේකේ අන්තිමේට තියන්න. මේ බැම්බු මේ හදන්න පුළුවන් බ්ලොක් එකක්. අර අපිට එහා පැත්තේ තියනවා නේද මේ කටු ගස් වගේක්. අන්න එකෙන් ඕක් බෝඩ් හදන්න පුළුවන්. මේ තින්නේ පයින්ඇපල් සීඩ්. එක ස්ටෝන් නයිෆ් එකකුයි අන්නාසි ගෙඩියකුයි තිබ්බොත් අපිට සීඩ් දෙකක් හදාගන්න පුළුවන්. අර මේ මෙන්න මේ බ්ලොක් එක මේ එම් එක තියෙන දැන් බ්ලොක් එක ඩොට් එක තියෙන දැන් බ්ලොක් එක ඔන්නෝකින් ඕක් බෝඩ් හදන්න පුළුවන්. හරි එහෙනම් ෂිප් වර්ක් එකේ ඉඳලා ලස්සන ෂිප් වර්ක් එකේ ඉඳලා අපි මේ එපිසෝඩ් එක අවසන් කරනවා. හම්බෙමු තුන්වෙනි එපිසෝඩ් එකෙන්. එහෙනම් ඕගොල්ලෝ ඔක්කොටම සුබම සුබ දවසක්, සුබම සුබ සතියක්. මේ කැප්ටන් කවි. සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න. Thank you.